ආයුබෝවන් ආදරණීය මිත්‍රවරුනි, අපි දකින සිහිනවල ඇත්ත මොකක්ද? අපි නිදාගත්ත වෙලාවට අපිට හීන පේනවා. ඒ පේන හීන ඇත්තටම මොනවද? අපි බොහෝ වෙලාවට හිතන දෙයක් තමයි මම මේ රෑ දැකපු හීනේ තේරුමක් තියනවද? දැන් අපි භයානක හීනයක් දැක්කම අපි හිතනවා මේ හීනෙන් පස්සේ මේ හීනට තේරුමක් තියෙනවා කියලා. සමහර වෙලාවට හොඳ හීනයක් නැත්නම් ලස්සන හීනයක් දැක්කම අපි හිතනවා මේකටත් තේරුමක් තියෙනවා කියලා. ඉතින් මේකේ ඇත්තම කතාව තමයි මම මේ අද කතා කරන්න යන්නේ. ඒක ඇත්තම කතාව අපිට ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්, ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්. අපි දැන් අවදියෙන් ඉන්න වෙලාවට, සිහියෙන් ඉන්න වෙලාවට, වැඩක් කරන වෙලාවට පවා අපි අවදියෙන් ඉන්න වෙලාවට කියලා මම අදහස් කරේ අපි නිදියන්නේ නැතුව ඉන්න වෙලාවට. ඒ කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රයන් අවදිමත්ව තියෙනකොට අපිට සිතිවිලි පහළ වෙනවානේ. නිරන්තරයෙන් සිතිවිලි පහළ වෙනවා. සමහර වෙලාවට අපි වැඩක් කරනකොට අපිට වැඩේ කෙරෙනවා. හැබැයි අපි තව ලස්සන දෙයක් හිත අනාගතය ගැන හිතන්න පුළුවන්. නැත්නම් අතීතයේ වෙච්ච දෙයක් ගැන හිත ඔය දුක් වෙන අවස්ථා තියෙනවානේ. සමහර වෙලාවට අදාළ නැති දෙයක් ගැන හිතෙනවා. සමහර වෙලාවට අතීතයේ අපේ රටේ වෙච්ච ඉතිහාසය ගැන හිතෙනවා. මොනවා හරි මෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති, ওই විදිහට එක අපිට ඒක කියන්න බැරි අමුතු දේවල් හිතෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට අපි විශ්වය ගැන කල්පනා කරන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේත් අපි අර නිකන් සුරංගනා ලෝක හිතන්න පුළුවන්, දෙවියන් ගැන හිතන්න පුළුවන්, ඔය වගේ ගොඩාක් දේවල් ගැන අපි හිතෙනවා. ඉතින් ඒ කියන්නේ එකින් එකට හිත අපි උපකල්පන කරමින්, කල්පනා කරමින් අපි යනවා. ඉතින් එතන පරිකල්පනය කියන එක නෙමෙයි, එතන තියෙන කල්පනාව. කියන්නේ අපි එතන සිතිවිලි ජනනය කිරීමක් එතන සිද්ධ වෙන. කියන්නේ එකින් එකට දිගින් දිගට යන එකක් තියෙන. කියන්නේ නැවතීමක් නැතුව. ඉතින් ඒක අපිට එතන සිද්ධ වෙන්නේ සිතිවිලි වල ක්‍රියාකාරීත්වනේ, සිතිවිලි පහළ වීමන්නේ. ඉතින් ඒ දේම තමයි වෙන කිසිම දෙයක් කතා කරන්න දෙයක් නැහැ. ඒ දේම තමයි නින්දෙදිත් සිද්ධ වෙන්නේ. මේ ඉන්ද්‍රිය, ඒ කියන්නේ අපි වැඩක් කරනකොට, අපි ගමනක් යනකොටද, නිකන් ඉන්න වෙලාවටද මේ ඇහැ ඉඳලා මේ ඇහැ සහ අනිත් ඉන්ද්‍රියන් මේ කියන හැම දෙයකින්ම ගන්න අරමුණු ඔස්සේ පහළ වෙන, ඒ කියන්නේ ගන්න දේවල් ඔස්සේ පහළ වෙන අරමුණු තමයි අපිට මේ පහළ වෙන්නේ. ඉතින් ඒ වගේම මේ නින්දෙදි මේක අපිට මේ ඉන්ද්‍රියන් ටික නිදාගෙන අවදියෙන් නැතුව තියෙද්දි, නිදාගෙන ඉද්දි මනෝද්වාරය කියන එක ක්‍රියාත්මකයි. මනෝද්වාරය ක්‍රියාත්මක වෙනකොට, මනස ක්‍රියාත්මක වෙනකොට ඒ පහළ වෙන දේවල් තමයි, කියන්නේ මනසේ නිතර පහළ වෙන දේවල් තමයි අපිට හීන වශයෙන් අපි දකින්නේ. නැත්තම් අපි හීන කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි අත්විඳින ස්වභාවය තමයි ඇත්ත දෙයක් විදිහට තමයි අපි මේ සිතිවිල්ල දකින්නේ. ඇත්ත ලෝකයක් විදිහට, ඇත්ත දෙයක් විදිහට අපි සිහින ලෝකයේ ඒ විදිහට දකිනවා. අපි හිතමු අපි කැලේක යද්දී අපිට මොකෙක් හරි සතෙක් අපිව කන්න පන්නනවා කියලා, කොටියෙක් හරි, වලහෙක් හරි, සිංහෙක් හරි. මේක හීනෙන් දකිනකොට අපිට හැබැයි ඒක පේන්නේ ඇත්ත විදිහට. ඒ කියන්නේ අපිට දැනෙන්නේ ඇත්ත විදිහට. දාඩිය දාලා බය වෙලා ඒ බය, හැඟීම්, මේ හැම දෙයක්ම අපිට ඇත්ත විදිහට දැනෙන්නේ මේක ඒ මනෝද්වාරිකව සිද්ධ වෙන දෙයක් නිසා, මනසේ සිද්ධ වෙන දෙයක් නිසා. මේ ඒ බය, හැඟීම්, මේ හැමදේම අපිට කලින් ඇති වෙලා තියෙනවානේ, දැනලා තියෙනවානේ. ඒ හරහා අපිට ඇති වෙන අරමුණු තමයි අපිට
ඒ දේ ඇත්ත විදිට පෙන්න්නන්නේ. එතකොට සිහින ලෝකය කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි එක ඇත්තක් නෙවේ. මේ සිහින කියලා කියන්නේ ඒකයි. ඉතින් එතකොට සිහිනවල තේරුමක් තියෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකටත් අපිට මෙහෙම හිතන්න පුළුවන්. අපි සමහර දේවල් අපි හිතන දේවල් ඊළඟ දවසේ සිද්ධ වෙලා තියෙනවානේ. එහෙම ඔබට වෙලා ඇති. එහෙම ඕන තරම් වෙලා ඇති. කියන්නේ අහම්බයක් අපි හිතපු දේවල් වෙලා තියෙන අවස්ථා තියෙනවානේ. එකක් දෙකක් වගේ එහෙම වෙලා තියෙන. අන්න ඒ වගේ දැක්ක හීනයක් නැත්නම් අපිට නින්දෙදි ඇතිවෙච්ච අරමුණක් සිතුවිල්ලක් ඒක බාහිර ලෝකයේදී සිද්ධ වෙන අවස්ථා නැති වෙන්න බෑ. ඉතින් ඒක අපිට අර්ථකථනය කරන්න බෑ. අර මේ අපි නිකම් අමුතු විදිහට නිකං දිවියමය ස්වභාවයක් හරි නැත්නම් අමුතු විදිහට අපිට ඒක අර්ථකථනය කරන්න බෑ. ඒක අර අපේ සිතේ තියෙන දේ බාහිර ඉෂ්ට වෙන්න පුළුවන්කමක් තියෙන අර විදිහට. ඉතින් එතකොට අරක නිකන් අපි නිකන් සුරංගනා විදිහට සුරංගනා කතාවක් විදිහට අපි ඒක දේ විශ්වාස කරනවා. ඒක වෙන්න පුළුවන්කමක් නැහැ. මේක අරකට අර බාහිර ලෝකයේදී අපි බාහිර අවදියෙන් ඉන්නකොට හිතන සිතිවිලි සමහර දේවල් අපි හිතන්නේවත් නැති දේවල් මේ දන්නේවත් නැති දේවල් අපිට අරමුණු වෙනවනේ එක එක දේවල්. මෙහෙම වෙන්න ඇති මෙහෙම. ඉතින් ඒ වගේ නොයෙක් දේවල් අපිට හිතේ ඇති වෙනවනේ. ඉතින් ඒ අතර සමහර දේවල් අපි හිතන අපිට හිතිච්ච දේවල් ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහටම අපි නින්දෙදී ඇතිවෙච්ච සිතිවිලි ඇතිවෙච්ච අරමුණක් බාහිර ලෝකෙදී අවදිින්දී ඒකම පහුදාර ඉෂ්ට වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම හීනෙන් දැකපු දේ කියලා අන්න කියනවනේ. සමහර දේවල් අනිත් පැත්ත සිද්ධ වෙනවා. දැන් කෙනෙක් මැරිලා ඉන්නවා දැක්කොත් එහෙම මේක එයාට හොඳයි කියලා කියන. ඒ කියන්නේ එයා හොඳින් ඉන්නවලු. එතකොට ඊළඟ එක කෙනෙක් හොඳින් ඉන්නවා දැක්කොත් එයා ලෙඩ වෙලා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් එහෙම ඒ කියන්නේ සිහිනවල අර්ථ තියෙනවනේ. ඉතින් ඒ දේත් අපිට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සිහිනේ අපි දකින දේ අපි හිතන දේ අනිත් පැත්ත වෙන වෙලාවල් තියෙනවනේ. අපි හිතාගෙන යනවා මොකක් හරි දෙයක් අවදියෙන් ඉන්න වෙලාවට අපි මොකක් හරි දෙයක් කරන්න යන එක හරියයි කියලා හිතන. හැබැයි ඒ දේ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ නිදි ලෝකේ නැත්නම් සිහින ලෝකෙත් ওই දේ අපිට ওই විදිහට අපිට උපකල්පනය කරලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. නැතුව අපි අර නිකන් සුරංගනා කතාවක් විදිහට අපි ඒ දේ ගැන හිතනවට වැඩිය ඥානාන්විතයි ඒ වගේම ගැඹුරුයි මේ විදිහට අපිට මේ සිහින ලෝකය ගැන සිහින ගැන උපකල්පනය කරන්න පුළුවන්. ඉතින් එතනදී කෙනෙකුට සිහින ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි අපි ඉන්න මුලාවෙන් අයින් වෙලා අපිට යථාර්ථයට නැත්තම් මිත්‍යාවෙන් අයින් වෙලා විද්‍යාව දෙසට එන්න පුළුවන්කමක් තියෙනවා. එතන එහෙම හිතනකොට. ඉතින් එන්න තමයි අපි මේ වගේ පැහැදිලි කිරීම කරන්න. ඉතින් මගේ අත්දැකීම් ගවේෂණයන් එකතු කරගෙන තමයි ඔබත් සමග මේ බෙදාගන්න. ඉතින් ඒකෙන් ඔබට ගන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒ දේ ලබා ගන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් පැහැදිලි කිරීමක් සමග එකතු වෙමු. ඔබට ජය.